ඔබටත් මට වගේ තරහ යනවාද? විශේෂයෙන්ම මේ දැන් කාලේ වෙන දේවල් දැක්කහම හුඟක් තරහ යනවාද? ඔබත් මාත් තරහ ගන්න එක ගැන බොහොම සැහැල්ලුවෙන් හිතුවට මේ බුද්ධ වචනයට අනුව පළවෙනි වසලය තමයි තරහ ගන්න කෙනා. ඉතින් විශේෂයෙන්ම මේ ආගමික නායකයින් තමන්ගේ ආගම රැක ගන්න කියලා උතටම තරහ ගිහින් අනිත් අයගේ වැරදි අල්ලගෙන තරහෙන් ඒවා අල්ලගෙන ඒවත් එක්ක ගැටි වටේ ඉන්න හැමෝටම දෝෂාරෝපණය කරමින් ඒගොල්ලන්ගේ ආගම රැක ගන්න හදන එකෙන් වෙන හානිය මට නම් තේරෙන විදිහට මේ බුද්ධ වචනයට අනුව මේ වසල වැඩක්. ඉතින් අපි කාටත් තියෙන එක්ක තණ්හාව එක්ක ද්වේෂය. ඕකෙන් තමයි දුවන්නේ. ඉතින් ওই දෙක මෝඩකම මත තමයි පදනම් වෙලා තියෙන්නේ. මෝහය මත. ඉතින් මේ කෙනෙක් තරහින් කතා කරන පළියට ඒක ආයුධයක් වෙන්නේ නැහැ. ඒක නායකත්වයට සුදුසුකමක් වෙන්නේ නැහැ. තරහ කියන්නේ මෝඩකමමයි. තරහ කියන්නේ වසලකමමයි. වසල සූත්‍රයේ පළවෙනි ලයින් එක කියවන්න. වසලයා කවුද කියලා. ඉතින් මේ ඔබට ආගම ඔබගේ බේර ගන්න ඕන නම් ඔබ ආගමික නායකයෙක් වුණත් නැතත් අහන්න ප්‍රශ්නයක් මම වසලයෙක්ද නැද්ද? ඉතින් ඔබටත් මට වගේ තරහ යනවා නම් නිශ්ශබ්දව ඉන්න එකයි වටින්නේ. නිකන් උඩ බලාගෙන කෙල ගහන්න නැතුව. මොකද මේ ශාසනයේ තියෙන්නේ හතුරු දෙන්නයි. එකක් තමයි ද්වේෂය, අනිත් එක තමයි රාගය. ඉතින් ওই දෙකම මට හොඳට තියෙනවා. ඒක හන්ද මං අනිත් අය ඒව ගැන වැඩි කතා කරන්න යන්නේ. නමුත් කෙනෙක් ආගමික නායකයෙක් හැටියට පෙනී සිටිනවා නම් රාගයයි ද්වේෂයයි පැහැදිලිව ඒ අයගේ අඩු වෙන්න ඕනේ. එතකොට තමයි ඒ අය වන්දනීය පූජනීය නායකයෝ වෙන්නේ. එහෙම නැත්නම් මැරෙක් සුදු හෝ වෙන පාටක් ඇඳගෙන කොණ්ඩේ ගාපු පළියට පූජනීය වෙන්නේ නැහැ. ඒකෙන් හානියක්මයි වෙන්නේ. ශාසනය වසලයන්ගෙන් බේරගමු.